ධම්මස්සවෙන කාලෝ අයං බදංසා ධම්මස්සවෙන කාලෝ අයං බදංසා ධම්මස්සවෙන කාලෝ අයං බදංසා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුඛං සුපති සුඛං පටිමුඤ්ඤති නපාපකං සුඛිනං පස්සති මනුස්සානං පියෝ හෝති යමනුස්සානං පියෝ හෝති දේවතාරක්ඛන්ති නාස්ස අග්ගීවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විපස්සීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අප්පටිවිච්ඡන්තු බ්‍රහ්මලෝකෝ පගෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි බස්සාන පින්කම් මාලාවේ සෙනසුරාදා රාත්‍රියේ සිද්ධ වෙන ධර්ම දේශනාමය පින්කමේ අද දායකත්වය රංජන් වීරරත්න මහත්මයාගේ පවුලේ දෙදෙනා සමග නමින් මිය පරලෝකීය මව්පියාදී ඥාති හිතයිසින් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා ක්‍රීමේ උදාරාදහත් අරමුණ ප්‍රාර්ථනාවත් ඇතිව උතුම් දානයක් ධර්ම දානයක් දෙන්නට අදහස් කළා. සබ්බ දානං ධම්ම දානං චිනාති හැම දානයන් අතර ධර්ම දානය උතුම් වෙනවා. හැම රසයන් අතර ධර්ම රසයම උතුම් වෙනවා. ඒ උතුම් රසය බෙදා හදා දෙන අවස්ථාව. ඉතින් මේ මව්දිමාපියන් ඇතුළු ඒ සියලු ඥාති වර්ගයාටත් මේ හැම දිනාටම හැම සපතක්ම හැම සාන්තියක්ම සැලසීමා කියන ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවෙන් යුතුව ඒ උතුම් සත්‍ය දේශනාව පවත්වන්නට අපි අදහස් කරමු. අද දවසේදී අපි අදහස් කළා ඊට සති දෙකක්ම බුද්ධානුස්සති බුදු ගුණයේ පිළිබඳව විමසා බලපු නිසා ඊට ආසන්නම භාවනා ක්‍රමයක් වෙන මෛත්‍රිය පිළිබඳව යමක් කතා කරන්න. මෙත්තානි සංස සූත්‍රයේන දේශනා පාඨයේ කුයි අපි මාතෘකාව වශයෙන් තිබුණා. මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස 11ක් එහි කියවුණා. සුඛං සුපති සුවසේ නිදිනවා. සුඛං පටිවිච්ඡති සුවසේ දිදෙනවා. නපාපකං සුඛිනම් පස්සති නපුරු සිහින පෙනෙන්නේ නැහැ. මනුස්සානං පියෝ හෝති මනුස්සයන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානං පියෝ හෝති අමනුස්සයන්ට ප්‍රිය වෙනවා.
දේවතා රක්ඛන්ති දෙවියෝ රකින්නවා. නාසග්ගීවා විසංවා සත්තංවා ගින්නෙන් වසවිසෙන් අවිආයුධ වලින් අතුරු අනතුරු විපත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම වහාසිත සමාධිගත වෙනවා. මුහුණ පැහැපත් වෙනවා, ලස්සන වෙනවා. සිහි මුලාවටපත් නොවි හොඳ සිහියෙන් යුතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්. මෛත්‍රී ධානසිතක් ඇතුව මිය යන්නේ නම් බ්‍රහ්ම ලෝක උත්පත්තියකට යන්න පුළුවන්. ධ්‍යාන මාර්ගයත් එක්කනම් ධ්‍යානයේ වැඩුවේ පංච සුද්ධාවාසයකටත් සේ නොවන්නේ නම් වෙනත් බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දිය ලබා දීමේ මේ ආනිසංස 11ක් මෛත්‍රී වඩන කෙනාට ලැබෙනවා. අපි අද දවසේ මෛත්‍රී ආනිසංස ගැන කතා කරන්න නෙවෙයි කල්පනා කරන්නේ. මෛත්‍රී භාවනාව වඩන ක්‍රම ලෝකිකාත් කෙනෙක් නොඑක ආකාරයේ ක්‍රම භාවිතා කරනවා. ඉතින් ඊට වඩා ටිකක් ප්‍රායෝගික වෙයි කියලා හිතෙන ක්‍රමයක් පිළිබඳවත් එකයි අපේ ධර්ම දේශනාව අවසන් වෙන්නේ. ඒ නිසා අපි ටිකක් මෛත්‍රිය කියන්නේ මොකක්ද, ඒක කොහොමද කරන්නේ කියලා අපි ටිකක් හිතලා විමසලා බලමු. පින්වතුනි, ලෝකේ කවුරු තමන් එක්ක තරහ වුණත් තමන්ගේ හිතේ තරහක් අමනාපයක් නැත්නම් ඒ මෛත්‍රී සහගත හිතක් ඇති කෙනාට හැමදාම සාන්තිය සමසිල්ල තියෙනවා. අපි ගත කරන ලෝකය රාග රක්ත ලෝකයක්, ද්වේෂ බරිත ලෝකයක්, මෝහ පටල ලෝකයක්. මේ රාග රක්ත ලෝකයේ තුල, ද්වේෂ බරිත ලෝකයේ තුල, මෝහ පටල ලෝකයේ තුල කටයුතු කරනකොට හිත කෝප කරන අරමුණු හැම පැත්තෙම ගලාගෙන එනවා. ඉතින් ලෝකය හදන්න අපිට පුළුවන් කමක් නැහැ. වහින වෙලාවෙට හසිතරමට කුඩයක් හදන්න බෑ. මහ පොළවේ උල් මුල්ගල් මඩ අසුචි තියනවා කියලා ඒවා සුද්ධ කර කර යන්න බෑ. අපි අපේ දෙපයට සිරප්පු දෙකක් දා ගන්නවා. අපට නොතෙමියන්න කුඩයක් අතට ගන්නවා. අපට කරන්න පුළුවන් එකම දේ ඉච්චරයි. ඒ නිසා ලෝකේ හිත කෝප කරන අරමුණු හැම පැත්තෙන් ගලාගෙන ආවත් අපි දක්ෂ වෙන්න ඕන අපේ හිත කෝප වෙන්න නොදී හිත මෛත්‍රියෙන් පුරව ගන්න. හිත කෝප වුණොත්, හිත කිලුට වුණොත් ඒකේ ආදීනව විඳින්නේ තව කවුරුවත් නෙමෙයි. Tamanටමයි අත්විඳින්න වෙන්නේ. ඒ නිසා අපි මේ ජීවිත ගත කරද්දී අපි ගාක් දෙනෙක්ගේ ජීවිත අකාලේ විනාශ වෙලා යන්නේ. ගත කරන සමගි සම්පන්න ජීවිත අඩාල වෙලා යන්නේ, ભેද බින්න වෙලා යන්නේ මේ ද්වේෂය නිසා. ද්වේෂය පිනුළු වෙච්ච ආහාරයක් වගේ, ඔඩුගිය තුවාලයක් වගේ කියලා කියනවා. කිසිම ප්‍රයෝජනයකට නැහැ. ඒ නිසා අපි අපේ සිත් වලින් මේ ද්වේෂසිත අයින් කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. ඒ අයින් කරන්න, ඉවත් කරන්න නම් ඒ සඳහා නිසි ක්‍රම අපි සොයා සපයාගෙන තියෙනවා. ද්වේෂය, ක්‍රෝධය අප හිතේ පහළ වෙන්න හේතු කාරණා 10ක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. දස ආක්‍රෝෂ වස්තු කියලා. දස ආක්‍රෝෂ වස්තු. ඒ අමනාපයේ අකමැත්ත එන්න පුළුවන් මෙන්න මේ විදිහට. තව කෙනෙක්
මට දැන් අනර්ථය කරනවා. වර්තමානයෙන් Tamanට වෙන ලාභය අනර්ථය ගැන හිතලා අමනාප වෙනවා. අතීතයේ මොහු මට මෙබඳු දෙයක් කළේය කියලා අතීතයේ අපට වෙච්ච වැරද්දක් ඇසුරු කළා යම් යම් අය පිළිබඳව අමනාප ගතිය ඇති වෙනවා. සමහර වෙලාවට අතීතයෙන් අපට වරදක් කරලත් නෑ වර්තමානයේ වරදක් කරලත් නෑ. ඒ බියක් තියෙනවා අනාගතයේ මොහු මට එරෙහි වේවි විරුද්ධ වේවි. අනාගතයේ පිළිබඳව බිය ඇති වුනහම අමනාපයේ ද්වේෂය හිතේ උපදිනවා. ඒ වගේම තවත් ආකාරයක් තියෙනවා මගේ හිතවතාට ඥාතිවරයාට දැන් මොහු අනර්ථ කරනවා යහපත කරනවා කියන ඥාතිවරයාට හිතවතාට කරන අනර්ථය දිහා බලලා යම් කෙනෙකු පිළිබඳව ද්වේෂසිත පහළ කරගන්න පුළුවන්. ඒ වගේම මොහු මගේ ඥාතිවරුන්ට හිතවතුන්ට අතීතයේද අනර්ථ විපත් කළේ කියලා අතීතයේ කළ වැරද්ද දෝෂයේ හේතු කොටගෙන ද්වේෂ ගති යමනාප ගති හිතේ උපදින්න පුළුවන්. ඒ වගේම මොහු අනාගතේ මගේ ඥාතීන්ට මගේ දරුවන්ට මගේ හිතවතුන්ට අනර්ථයක් විපත්තියක් කරાવી කියලා හිතට දැනුනොත් ඒ පුද්ගලයා ඇසුරු කොටගෙනත් ඒ සිදුවීම් ඇසුරු කොටගෙනත් අමනාප ගති, ද්වේෂ ගති හිතේ උපදිනවා. ඒ වගේම තවත් තැනක් තියෙනවා ද්වේෂයේ උපදින්න හේතු අපේ යම් අහිතවත් කෙනෙක් ඇත්නම් ඒ අහිතවත් කෙනාට කවුරු හරි උදව් කරනවා නම් අපි ඒකටත් අකමැති. මගේ තරහකාරයට උදව් කරන්න ওই මිනිහා තමයි. අන්න තරහකාරයට උදව් කරන කෙනාවත් තරහකාරයෙක් හැටියට සැලකෙනවා. මගේ තරහකාරයන්ට ඉස්සරත් ওই මිනිහා උදව් කළා උපකාර කළා. අතීතය ගැන හිතලත් තමන්ගේ අහිතවත් කෙනාට උදව් කළ අය පිළිබඳවත් තමයි හිතන්නේ. අනාගතයේත් මගේ අහිතවත් අයට මේ අය උදව් කළා උපකාර වේවි කියනකොටත් එහෙම දැකලා හිතේ ද්වේෂය උපදවා ගන්න. 10 වෙනි එක අස්ථාන ක්‍රෝධය. අපි හුඟක් වෙලාවට හැමෝම කරන දෙයක් පෑවුවත් බයින්. වැස්සත් බයින්. සීතල නැති වුණත් බයින්. සීතල වැඩි වුණත් බයින්. ඉතින් හැම දෙයකටම අස්ථානේ අපේ වැරද්දෙන් මොකක් හරි යප්පුණත් පයින් වයින් එකට ගන්න. හරියට ඒ ගල මුල වැරද්දක් කළා වගේ අකමැත්ත දේශය උපදිනවා. ඉතින් මෙන්න මේ විදිහේ දස ආක්‍රෝෂයක් වස්තු බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මෙන්න මේ ආකාර වලින් අපේ හිතේ ද්වේෂහිත, තරහිත, අමනාපහිත පහළ වෙන්න පුළුවන්. මේ හැම පැත්තකින්ම අපේ හිත රකින්න ඕන. හැම පැත්තකින්ම අපේ හිත ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා අපි නිරන්තරවම උනන්දු වෙන්න ඕන ඒ හිත කෙලෙසෙන්නේ නැතුව, කිලුට වෙන්නේ නැතුව මෛත්‍රියෙන් හිත පුරව ගන්න. මේ ලෝකෙ පින්වතුනි ඉවසන්න බැරි කාරණාවක් නෑ. බෝසත් සිරිත දිහා බැලුවාම මහා පුදුම ඉවසීම් වලින් යුක්ත බවයි දකින්න තියෙන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේක ආත්ම භාවයක ශාන්තිවාදී කියන තාපසතුමා වෙලා උපන්නා. ශාන්තිවාදී තාපසතුමා ඉවසීම පුරුදු කළේ. ඒ ඉවසීම පුරුදු කරන කාලේ කලාබු රජතුමා මේ ශාන්තිවාදී තාපසතුමාව දැකලා කවුද ඔබ? මහරජා මම ශාන්තිවාදී. ඔබ ශාන්තිවාදීද? ඔබේ ශාන්තිය පරීක්ෂා කරලා බලන්න ඕනේ.
වේවැලක් ගෙන්නගෙන තදින් පහර දුන්නා ලේ ගලා හැලෙනකම්. අහනවා උඹ ළඟ තාමත් සාන්තිය තියෙනවද? මහරජ මේ පුපුරාගේ මස්වලවත් මේ ගලා යන රුධිරේවත් නෙමෙයි ශාන්තිය තිබුණේ. මෛත්‍රිය තිබුණේ. තාම එහෙමමයි මෛත්‍රිය ශාන්තිය මන් ළඟ තියෙනවා. තවදවත් කෝපයටපත් වෙච්ච කලාඹු රජුරු බෝධිසත්වයන් වහන්සේගේ ශාන්තිවාදී තාපසතුමාගේ කන් දෙක කැපුවා. නාසය කැපුවා. කපලහන ඔබ තාමත් ශාන්තිවාදීද? මහරජ මේ කපා දැමූ කන්නාසාවල නෙමෙයි. මේ ගලා හැලෙන උදරේ නෙමෙයි ශාන්තිය තිබුණේ. තාම මම ශාන්තිවාදී. අද්දක කැපුවා. ඔබ තාම ශාන්තිවාදීද? මහරජ මේ කපා දැමූ අද්දකේවත් මේ ගලා යන රුධිරේවත් නෙමෙයි ශාන්තිය තිබුණේ. පාදක කැපුවා. අහනවා තාමත් ඔබ ශාන්තිවාදීද? මහරජ මේ කපා දැමූ කුල් දෙකේ නෙමෙයි. මේ ගලා යන රුධිරේ නෙමෙයි ශාන්තිය තිබුණේ. කෝපයටපත් වෙච්ච කලාඹු රජුරෝ දරුණු පාපහරක් පපුවට එල්ල කළා. ලේ කටින් වගුරුවමනු බෝධිසත්වයන් වහන්සේ කුමක්ද කිව්වේ? යෝ මේ අත්තේච පාදේච කන්නනාසං චේදයේ චිරං ජීවතු සෝ රාජා නහි කුඤ්ජන්ති මාදිසා. අනේ යම් රජ කෙනෙක් මගේ කන්නාසාදිය කැපුවා නම්, සිඳ දැමුවා නම්, අත්පා කපා දැමුවා නම්, ඒ රජු බොහෝ කාලයක් සුවසේ ජීවත් වේවා. මා කුච්ඡන්ති මම කමනාප වෙන්නේ. මම තරහ වෙන්නේ නැහැ. ඒ රජතුමා බොහෝ කලක් සුවසේ සැපසේ දිවි ගෙවත්වා. එතර වද බන්ධන වලටපත් කරද්දී කෝප නොවි තරහ නොවි ඒ බුද්ධ බෝධිසත්වයන් වහන්සේට පුළුවන් වුණා ඒ බඳු තැන්වලදී මෛත්‍රියෙන් කටයුතු කරන්න, ඉවසීමෙන් කටයුතු කරන්න. අපිත් මේ බෝසත් සිරිත ප්‍රයෝජනෙට අරගෙන උන්වහන්සේ වගේම ඉවසන්න පුරුදු වෙන්න ඕන. කෝපේ අමනාපේ එන හේතු බොහෝමයි. අපේ පෞල් ජීවිතවල, යුග ජීවිතවල මේ අඩදබර කලකෝලාහල නොහඳ නෝ කඩුකම් ඇති වෙන්නේ ටිකක් ඉවසන්න බැරි කම නිසානේ. ආපු ගැටලුවේ ආපු ප්‍රශ්නේ ටිකක් මධ්‍යස්තව විමසලා බලනවා නම් කොච්චර සංසිඳීමක් පෞල් ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්ද? එනිසා තරහක් ඇති වෙච්ච වෙලාවේ අපි ටිකක් නුවණින් ඒ සඳහා විමසන්න පුරුදු වෙන්න ඕන. ඔබට යමක් තරහක් ආපු වෙලාවේ බලන්න තරහ ඇති වුණේ කවුරු නිසාද කියලා. ඔබ හඳුනාගත්ත කෙනෙක් ඇති, පුද්ගලයෙක් ඇති. ඒ පුද්ගලයා දිහා අපි කොහොමද බලන්නේ, කොහොමද මෙනෙහි කරන්නේ කියලා ඉතින් අපි පළමුවෙන් කතා කරලා ඔබට බොහෝමත්ම ප්‍රායෝගික වෙන මෙත් භාවනා ක්‍රමයක් කියලා දෙනවා. කවදාවත් නොඇසු. ඔබට යම් කෙනෙකුගෙන් වරදක් විපත්තියක් සැබවින්ම සිදු වුණා වෙන්න පුළුවන්. ඒ බඳු අනතුරක් ඇති වෙච්ච වෙලාවේ, කරදරයක් ඇති වෙච්ච වෙලාවේ ඔබේ හිතේ තරහ, අමනාපය, අකමැත්ත උපදින බවක් ඇත්ත. ඒත් ඔබ ඒ සඳහා ඉඩ තියන්න එපා. ඒ අමනාපය ඇති වෙච්ච වෙලාවෙම ඒ පුද්ගලයා පිළිබඳව ද්වේෂය වැඩෙනවා නම් ඔබ ටිකක් මෙන්න මේ විදිහෙන් කල්පනා කරලා බලන්න. මේ මිනිසයා මට අහිත පිණිස, අවැඩ පිණිස කටයුත්තක් කළා. මට දුකක් වේදනාවක් දුන්නා. එහෙත් මේ මිනිසයා මේ ජීවිත කාලය තුල
මට මොනවද කරලා තියෙන්නේ? ඒ මිනිස්සයා මට කළ උදව් මොනවද? උපකාර කළ මොනවද? අද අමනාප වුණාට මේ ජීවිතේ ඒ ඇත්ත මට බොහෝ උදව් කළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ටිකක් හිතලා බැලුවොත් ඔබට අද දවසේ අහිතවත්ව කටයුතු කළ කෙනාගේ අතීතය පිළිබඳව ඔබට බොහෝ වාරයක් උදව් කළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ බොහෝ වාරයක් රැක බලාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට බොහෝ විට පිහිට වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ටිකක් හිතලා බලනකොට ඔහුගෙන් වෙච්ච මට වෙච්ච යහපත මොනවද කියලා. ඔහුගෙන් සිදුවෙච්ච යහපත ගැන සොයා බලනකොට ඔබටම වැටහෙවි ඔහුගෙන් මට වෙච්ච යහපත වැඩි. අයහපත මෙච්චරයි. ඉතින් මෙච්චර උදව් ටික අමතක කරලාද මම මේක වරදකට මේ මිනිස්යා කෙරෙහි කිපුනේ. අමනාපයක් ඇති කරගත්තේ මමම නේද වැරදි. මෙච්චර හොඳ ගොඩක් තියෙති එක දෝෂයකට කිපුණා නේද? ඒ පුද්ගලයාගේ හොඳ පැත්ත දකිනකොට අපේ හිතේ උපන් දේශ ගති මගහැරිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලාට මේ සංසාර ගමනේ අම්මා නොවුණු කෙනෙක් තාත්තා වෙලා නූපන් කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා උපන්න නැති කෙනෙක් මේ භව ගමනේ කොතනකවත් නැහැ කියලා. ඒ නිසා හිතනවා නේ අද මේ මිනිස්සයා මට අහිත පිණිස කටයුතු කළත් ඊට පෙර ආත්මේ සමහර වෙලාවට මට අම්මා වෙලා මාව කුලේ තියාගෙන දෙතනේ කිරිපොමින් මාව හදා වඩන්න නැති නේද? මගේ තාත්තා වෙලා දහදියේ හෙලහෙලා උපයමින් මාව පෝෂණය කරන්න නැති නේද? අනේ කොච්චර ආදරෙන් සෙනෙහසින් මාව පෝෂණය කරන්නේ කියලා හුව අතීතයේ සංසාරේ ඥාතිත්වයේ පිළිබඳව සිහි කරලා අම්මා තාත්තා හැටියට සලකලා බලනකොටත් ඒ අමනාප ගති යම් දුරකට මට හරව ගන්න පුළුවන්. ඊළඟට තවත් විදිහක් තියෙනවා. කල්පනා කරලා බලනවා දැන් මොහුගේ හිත ද්වේෂයෙන් පිරීලා. ඒ සිත ද්වේෂ සහගත වෙච්ච නිසා ඔහුගේ වචනයේද ඔහුගේ ක්‍රියාකාරකම්ද අනුන්ට මට අයහපත පිණිස පවතිනවා. දැන් ද්වේෂසිත මේ සිදු කරගන්න කාය කර්මයේ වාක් කර්මයේ ඔහුට දහිත පිණිස පවතිනවා. ඔහුට දහිත පිණිස පවතින අනුන්ට දහිත පිණිස පවතින චර්යාවටයි වූ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? තමන්ටත් අනුන්ටත් අහිත පිණිස පවතිනවා නම් ඒ දේ කරන්න එපා. ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් භයානක දුක් විපාකගෙන දෙනවා කියලා. අනේ එහෙනම් මේ මිනිස්සයා දැන් මහා දුකකටපත් වෙන්න නේද මේ සූදානම් වෙලා ඉන්නේ. සංසාර ගමනේ මහා දුකකට ඇද දමන විපත්තිදායක තත්වයක් නේද මේ මිනිස්සයා ඇති කරගෙන ඉන්නේ කියලා බලනකොට අනුකම්පාවක් ඒ පුද්ගලයා පිළිබඳව උපදිනකොටත් ඒ ද්වේෂසිත පාලනය කරගන්න පුළුවන්. ඊළඟට තවත් විදියකින් බලනවා දැන් මේ මිනිස්යාගේ సంతාන තුල ඉපදිලා තියෙන්නේ ද්වේෂහිත. ඒ ද්වේෂහිත නිසායි මේ බඳු නපුරු වචන නපුරු ක්‍රියාකාරකම්. ඔය නපුරු හිත මගේ හිතේ පහළ වුණොත් මමත් ඔය විදිහමයි. මගේ අම්මගේ තාත්තගේ හිතේ ඔය නපුරු හිත පහළ වුණොත් ඒත් ඔය විදිහමයි ක්‍රියා කරන්නේ. මගේ දුවගේ පුතාගේ හිතේ ඔය නපුරු හිත පහළ වුණොත් ඔය ක්ලේශය පහළ වුණොත් ඒත් කටයුතු කරන්නේ කොහොමමයි. එහෙනම් මේ මිනිස්යාගේ නෙමෙයි නේද වැරද්ද? මේ කෙලෙස්යේ මේ ද්වේෂ හිතේ නේද වැරද්ද? මේ හිත කාගේ හිතේ පහළ වුණත් මේ විදිහට නේද ක්‍රියාකාරකම්. ඒ නිසා මම තරහ වෙන්න ඕනේ මිනිස්යාත් එක්ක නෙමෙයි මේ කෙලෙස්යත් එක්ක. ඒ නිසා මම මේ කෙලෙස්යට මගේ හිතට නම් එන්න දෙන්නේ නැහැ. මගේ හිතට පහළ වුණොත් අනේ මමත් මේ වගේ අනුන්ටත් Tamanටත් අහිත පිණිස කෙනෙක් වෙනවා නේද කියලා ඒ කෙලෙස් හිතේ ස්වභාවය බලලා Tamanගේ හිතේ කෙලෙසෙන බව කිලුට වෙන බව ඇති නොවෙන්න වග බලා ගන්න. ඊළඟට තවත් විදිහකින් බලනවා දැන් මේ මිනිස්යා ද්වේෂසහගත වෙන නපුරු සිත් පහළ කරගෙන ඒ නපුරු හිත නිසා නපුරු ක්‍රියාකාරකම් වලට ගිහිල්ලා
ඉතින් ඒ මිනිසයා කරන ක්‍රියාකාරකම් දිහා බලා මමත් නපුරු හිතක් පහළ කරගත්තොත් නපුරු ක්‍රියාකාරකම් වලට ගියොත් ඒ මිනිසයාගේ මගේ වෙනස මොකක්ද? අපි දෙන්නම එකපාරේ යන අය නේද? නෑ මම නම් මෙබඳු නපුරු මිනිසුන් යන මාවතට යන්නේ නෑ. ඒ නිසා මට ඔවුන් සමග මේ සතර ගමන කරන්න බෑ. මම මගේ හිත පිළිපු වෙන්න දෙන්නේ නෑ. මගේ ක්‍රියාකාරකම් නපුරු වෙන්න දෙන්නේ නෑ කියලා හිත හදා ගන්නවා. තවත් විදිහකින් බලන්න පුළුවන්. දැන් මොහුගේ හිත බොහොම කෝපයටපත් වෙලා නපුරු හිත් පහළ වෙලා ඒ නිසා නපුරු වචන නපුරු ක්‍රියාකාරකම් වලටත් ගිහිල්ලා මරණය කියලා කියන්නේ දැන් මේ මොහොතේ ඉන්න පුළුවන් දෙයක්. දැන් මේ මොහොතේ මේ මිනිස්යාට මරණයට මුහුණ දෙන්න වුණොත් මොකක්ද මේ මිනිස්යාට වෙන්නේ? මේ නපුරු හිතත් එක්ක මැරුණොත් ණයෙක් පොළඟෙක් වෙලා උපදීවි. කොටියෙක් වලහෙක් වෙලා මස් කඩාගෙන කන නපුරු සතෙක් වෙලා උපදීවි. යකෙක් රාක්ෂයෙක් වෙලා උපදීවි ලේ උරා බන. එහෙම නැත්නම් අවීචී ඉපදිලා දෙපස මිටි ඇති පියත් වලින් යමපල්ලන් වද වේදනා දිදී කෑමොර දෙද්දි කෑලි කෑලි වලට කපන උල් වලින් එනානා වද දෙන තෙල් කටාරම් වල දාලා බදින පුච්චන එබඳු වද වේදනාවට පත් වෙනවා නේද මේ කර්මයක් එක්ක මරුනේ. අනේ මේ මිනිස්සයා මේ මහා දුගතියකට යන්න නේද මේ හදාගන්නේ කියලා ඔහු කෙරෙහි අනුකම්පාව කරුණාව ඇති වෙනකොටත් අපේ හිතේ උපන්න දෝෂය මග හරවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔහුගේ කර්මය ඔහුම සොපීය කොටගෙන ඔහු කරගත්ත කර්මය ඔහුම විපාක විඳින බව දකිමින් මම ඒ බඳු කර්මයක් කරතබාගත යුතුනේ. මම ඒ බඳු පාප කර්මයක්, කෙලෙසෙන කර්මයක්, විලුටු වෙන කර්මයක්, දුගතියට යන කර්මයකට උරුමකම් කියන්නේ කියලා තමන්ගේ හිත දිහා බලලා නිවැරදි කරගන්නවා. මේ විදිහෙන් හිතන මෙනෙහි කරනකොට අපේ ද්වේෂසිත දමනය කරගන්න, පාලනය කරගන්න, හිත නිවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය ජීවිතයේදී අපි කටයුතු කරනකොට මේ විදිහෙන් හිතලා හිත නිවෙන විදිහට කටයුතු කරන්න ඕන. විශේෂයෙන් යුග ජීවිත ගත කරනකොට අනිත් කෙනා අමනාපයක් තරහක් ඇති වෙච්ච වෙලාවෙදී අනිත් කෙනා දක්ෂ වෙන්නට ඕන නිවීමෙන් කටයුතු කරන්න. Taman නිවුණොත් අනිත් කෙනාත් නිවේවි. අනිත් කෙනාගේ හිතේ ඇවිලෙන ගින්නක දර දාන්න එපා. අපේ ගෙවල් වල හුඟක් වෙලාවට වෙන්නේ කෙනෙක් අමනාප ගතියක් ඇති කරගත්තාම ඒක මහා ගින්නක් බවට පත් වෙන්න අවශ්‍ය කරන තෙල් ගින්දර දර ඔක්කොම ටික එකට එකතු කරනවා. මහා විනාශයකින් විපත්තියකින් අවසන් වෙන්නේ. ඒ නිසා අනිත් කෙනාට අමනාපයක් තරහක් ඇති වෙලා කියලා දැනගත්තාම අනිත් කෙනා ටිකක් මග හරිනවා නම් නිහඬ වෙනවා නම් ඒක තමයි ජීවිතයේ යමනාප ගති මග හරවාගෙන සතුටින් සමගියෙන් ගත කරන්න තියෙන මාර්ගය. ඉතින් අද දවසේ අපි විශේෂයෙන් මේ ටික මතක් කළේ මේ ගැන කතා කරන්න ඕන කම නිසා නෙමෙයි. මෛත්‍රිය පිළිබඳව ලෝකයේ තුල විවිධ අදහස් තියෙනවා. නොඑක් දෙනා මෛත්‍රී සිත වඩනවා, මෛත්‍රී භාවනා වඩනවා. හැබැයි කාලඟවත් මෛත්‍රියක් නෑ. බොහොම ඉක්මනින් කිපෙනවා. මෛත්‍රී භාවනාව තමයි කරන්නේ. ඉතින් මේක එහෙම නොවෙන්න හේතුවක් තියෙනවා. අපි බලන්න ඕන අපි ඇයි මෙච්චර මෛත්‍රිය වඩලා දවසකට විනාඩි 10ක් 15ක් හරි අපි මෛත්‍රී සිත වඩනවා, මෙත් සිත වඩනවා. එහෙම වඩද්දී ඇයි මට තරහ යන්නේ? ඇයි මට අමනාප ගතිය එන්නේ? මොකක් හරි වැරද්දක් තියෙන්න ඕනේ. එක්ක අපි කරන දේ අඩුවක්ද? අපිට දැන් ටිකක් හිතලා විමසලා බලන්න වෙලාව කාලය එවිලා. ඒ නිසා අපි ටිකක් අලුත් ක්‍රමයක් මෛත්‍රිය පිළිබඳව බලන අලුත් ක්‍රමයක් කියලා දෙනවා.
ටිකක් ප්‍රායෝගිකව හදාරලා හොඳද ඒකෙන් ඒ සැබෑ ප්‍රතිඵලයක් අපට ලැබෙනවද කියලා හිතලා බලලා එහෙම වෙනවා නම් මේ ක්‍රමයේ ටිකක් අනුගමනය කරලා බලන්න. ලොකු සංසිඳීමක් සමහර වෙලාවට සිද්ධ වෙවි. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මම මූලික කරගෙන මෛත්‍රී වඩන්න. ඊළඟට විවිධ ලෝක සත්වයන්ට මෛත්‍රී වඩන්න. පින්වතුනි ඇත්තටම මට තාම හමු වෙලා නැහැ ත්‍රිපිටකයේ මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා කියන්න දේශනා කරපු දේශනා පාඩයක්. බුද්ධ භාෂිතයක් පිටකේ හම්බ වෙලා නැහැ අටුවාවල තියෙනවා අහං අවීරෝ හෝමි අනිගෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි කියලා. මම කියන සංකල්පයේ ඉස්මතු කරලා නැහැ කොතනකවත්. මම දන්නේ නැහැ මට හමු නොවුණු තැනක තියනවාද කියලා හමු වෙලා නැහැ. එනිසා මෛත්‍රී වඩන පිළිවෙලෙහි අපි පොන්චි වෙනසක් කරගන්න වෙනවා. මොකද අපි මොනවා හරි යමක් හිත හිතා ඉන්න එක නෙමෙයි මෛත්‍රී ගුණය අපි ළඟ වැඩෙන්න ඕනේ. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය. මිත්‍රත්වය ඇති කරගන්නේ. එනිසා මිත්‍රත්වය ඇති කරගන්න හදන කෙනා පරණ කෝන්තර ටික අත්හැර ගන්න ඕනේ. පරණ කෝන්තර ඔක්කොම ටික මල්ලේ තියාගෙන මෛත්‍රී කරන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනා මෙන්න මේ වැඩපිළිවෙල ටිකක් අනුගමනය කරන්න. මේක ටිකක් අමාරු වෙයි. හොඳින් අහන්න හොඳින් සවන් දෙන්න. ඔබට පුළුවන් නම් දස දිශාව හඳුන ගන්න. දස දිශාව බැරි නම් 6 දිශාව. හොඳයි අපි තේරුම් ගමු කාටත් ලේසි පහසුයි සදිශාව. පූර්ව දිශාව, උතුරු දිශාව, පශ්චිම දිශාව, දකුණු දිශාව, උඩ දිශාව, යට දිශාව. මේ දිශා 4. 6යි. ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන භාවනා කරන්න ඕනම ඉරියව්වකින් වාඩි වෙලා මේ උටුවක ඉඳගෙන හරි කමක් නැහැ. බස් එකේ වාහනේ යන ගමන් හරි කමක් නැහැ. ඕනම ඉරියව්වකින් භාවනා ඉරියව්වකින් ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉඳගෙන ඔබ මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. අපි මුහුදු වෙරළට ගියාම ඉමක් මොනක් නොපෙනෙන ඈත අනන්තයක් පේන්නේ. ආකාශයේ කෙළවරක් වගේ තැනක් පේන්නේ. මෙන්න මේ වගේ මේ විශ්වයේ අන්තය දක්වාම අරමුණු කරන්න. මුහුදට ගියම ඈත පේනවා වගේ මේ පූර්ව දිශාව දැන් අපි බලාගෙන ඉන්න වාඩි වෙලා ඉන්න පෙර දිශාව පූර්ව දිශාව. ඒ පූර්ව දිශාව අරමුණු කරලා ඈත අනන්තය දක්වාම හිත විහිදුවලා බලනවා මෙන්න මෙහෙම. මෙන්න මේ දිශා භාගෙහි වාසය කරන අපා ද්වීපා චතුපා බහුපා. ඒ කියන්නේ අපා කියලා කියන්නේ පා නැති. ද්වීපා කියලා කියන්නේ දෙපා ඇති. චතුපා කියලා කියන්නේ සතර පා ඇති. බහුපා කියන්නේ බොහෝ පා ඇති. මෙහෙම කියනකොටත් සියලුම සත්ව කොටස් මේ වචන හතරකයි තියෙනවා. අපා ද්වීපා චතුපා බහුපා. එහෙම නැත්නම් ආර්ය වූද අනාර්ය වූද. එහෙමත් නැත්නම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද අමනුෂ්‍ය වූද. එහෙම නැත්නම් දිය ගොඩ අහසෙහි වාසය කරන්නා වූ. මෙන්න මේ පද ටික මතක තියාගන්න ඕන. අපා දීපා චතුපා බහුපා වූද ආර්ය අනාර්ය වූද දිව්‍ය මනුෂ්‍ය අමනුෂ්‍ය වූද දිය ගොඩ අහසෙහි වසන්නා වූද මේ එකක් තෝරගත්තත් ඇති. ඔක්කොම කිව්වත් කමක් නැහැ. මෙබඳු සියලු සත්වයන් අරමුණු කරලා අනේ මේ දිසා භාගයේ වාසය කරන මේ සියලු සත්වයන්ට මේ අනන්ත දිගු සංසාර ගමනේ මගේ සිතින් කයින් වචනයෙන් අනන්ත දෝෂ සිද්ධ වෙලා ඇති, වැරදි අඩුපාඩු සිද්ධ වෙලා ඇති. විවිධ හේතු නිසා මේ කෝප හිත නිසා, ලෝභය නිසා, නොමග යාම නිසා, වැරදි මඟ පෙන්වීම නිසා, සත්පුරුෂ ඇසුර නිසා, විවිධ හේතු නිසා මේ දිසා භාගයේ සියලු සත්‍යයන්ට මගෙන් දහසක් වැරදි අඩුපාඩු සිද්ධ වෙලා ඇති. ඒ සියලු වරදට සියලු දෝෂයන්ට මේ දිසා භාගයේ ඉන්න සියලුම සත්‍යෝ මත සමා වෙමි.
මට සමාව දෙන්න, මට සමාව දෙන්න, මට සමාව දෙන්න. පූර්ව දිසා භාගයේ සත්‍යයන්ගෙන් සියලු සත්‍යයන්ගෙන් සමාව ගන්න. ඊළඟට තමනුත් මේ අපා දීපා චතුපා බහුපා ආර්ය අනාර්ය දිව්‍ය මනුස්ස අමනුස්ස අහසෙහි දිය ගොඩ අහසේ වසන්නා වූ මේ සියලු සත්‍යයන්ගෙන් මේ අනන්ත දිගු සංසාර ගමනේදී මට අනන්තවත් වැරදි දෝෂ සිද්ධ වෙලා ඇති. ඒ වැරදි දෝෂ එකක් දෙකක් නෙවෙයි. සියක් දහසක් නෙවෙයි. ලක්ෂ කෝටි අසංඛේය අප්‍රමේය වාරයක් මට වැරදි කරලා තිබුණත් මම ඒ සියලු වරදට මේ දිසා භාගයේ සියලු සත්‍යයන් සමාව දෙනවා. මම සමාව දෙනවා සියලු සත්‍යයන්ට. මම සමාව දෙනවා සියලු සත්‍යයන්ට. සමාව ගත්තා, සමාව දුන්නා. දැන් අර හය දිසාවට මේ විදිහෙන් උතුරු දිසාවට, පශ්චිම දිසාවට, දකුණු දිසාවට, උඩ දිසාවට, යට දිසාවට සමාව දෙමින්, සමාව ගනිමින් පළවෙනි පියවර යන්න. දැන් ඔන්න හැම පැත්තෙම දැන් මට තරහමනාපකාරයෝ නෑ. මම ඔක්කොටම සමාව දුන්නා, ඔක්කොගෙම සමාව ගත්තා. දැන් වෙනසක් නෑ. හැම කෙනෙක්ම මට දැන් අමනාප ගති මග හැරිලා දැන් මිත්‍රයි මට. දැන් මේ මෛත්‍රී සිතින්, මේ මිත්‍රත්වයෙන් යුක්තවයි මෙත් සිත පටන් ගන්න. දැන් අපි භාවිතා කරන වචන තුනක් තියෙනවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. අපි හුඟක් මෙත් වැඩුවට මේ වචන තුනේ අර්ථය ලියාගෙන නැහැ. නිදුක් වෙත්වා කියලා කියනකොට අපි හිතාගෙන ඉන්නේ මේ ජීවිතවල තියෙන දහසක් දුක් වේදනා නැති වෙන්න කියලා. පින්තුනේ අපි එහෙම කිව්වට කාගේවත් දුක් නැති වෙන්නේ නැහැ. නිදුක් වෙත්වා කියලා කියනකොට අපි බලන්න ඕන දැන් මේ මෛත්‍රී සිතයි මේ වඩන්නේ, මෛත්‍රී භාවනාවයි. නිදුක් වෙත්වා කියලා කියන්නේ මොකක්ද මේකේ අර්ථය? මොන දැන් සිහි කරලා බලනවා. අනේ යම් හිතක වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලි ගැනීම මේ වගේ නපුරු ගති පහළ වුණා නම් පහළ වෙච්ච මොහොතේම ඔහු දුකටපත් වෙලා නේද? දැන් මගේ අත්දැකීමයි ඕන. දැන් හිතලා බලන්න තමන්ට වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලි ගැනීම මේ නපුරු ගති හිතේ පහළ වෙච්ච මොහොතේම දුකටපත් වෙලා නැද්ද කියලා? නිදා ගන්න ගියාට නිින්ද යන්නේ සුඛං සුපතිනේ නපාපකං සුපිනං පස්සති නේ නිින්ද යන්නේ නේ. පෙරලි ඉඳලා යන්තම් දෙගොඩ හරියේ නිින්ද ගියක් වැඩි වෙලාවක් යන්නේ බල්ලෙක් කඩාගෙන පයි. නයික් පොළඹේ කිලෝගෙන එනවා. යකෙක් රාක්ෂයෙක් එනවා පස්සේ. ඔන්න බය වෙලා හැරෙනවා. දේශහිතේ හැටි නිදිසුව නෑ. එදාට බලන්න කන්න පුළුවන්ද කියලා? ආහාරයේ රස දැනෙන්නේ. ඉඳගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, ඇවිදින්න බෑ. ඇතුළතින් පිටතින් දැවෙනවා. වෙනදා සෙනෙහස ලබන දරුවෝ දිහා බලලවත්, මුණුපුරු මිනිපිරියෝ දිහා බලලවත් එදාට සැපයක් නෑ. දුකටපත් වෙලා. ඉතින් දැන් හොඳට මේ අත්දැකීම හිතට ගන්න උනානේ මේ නපුරු ගති හිතේ පහළ වෙච්ච හැටිය. සිව් ඉරියව්වේම දුකටපත් වෙච්ච කෙනෙක් වෙනවා නේද? මෙන්න මේ අත්දැකීම සිහි කරලා අනේ මේ බඳු දුකකටපත් වෙන මේ බඳු නපුරු ගති, වෛර, ක්‍රෝධ, තරහ, ඊර්ෂ්‍යා, පලි ගැනීම ආදී මේ නපුරු ගති මේ పూర్ව දිසා භාගයේ වාසය කරන්නා වූ අපාදී පාචතුපා බහුපා වූ ආර්ය අනාර්ය වූ දිව්‍ය මනුස්සමනුස්ස වූ දිය ගොඩහසේ වසන්නා වූ කිසිඳු සත්ත්ව සංඛානයක පහළ නොවේවා. මේ දිසා භාගයේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා කියන අර්ථය ලියාගෙන අර්ථය මතු කරගෙන මේ දිසා භාගයේ සත්‍යයන්ට මෙත් වඩන නිදුක් වෙත්වා. ඊළඟට නිරෝගී වෙත්වා කියන අදහසක් මතු කරගන්න. යම් හිතක වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලි ගැනීම. බලන්න මේ නපුරු ගති අපේ හිතේ පහළ වුණොත් අපිට මොකද වෙන්නේ කියලා?
අපි භයානක රෝගීන් බවට පත් වෙනවා. භයානක රෝගියෙක් බවට පත් වෙනවා. කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපස්සති. ක්‍රෝධය ඇති වුණාම අර්ථය දන්නේ නැහැ, ධර්මය දන්නේ නැහැ. ඕනම නපුරු දෙයක් කරන්න පුළුවන්. මේ ලෝකයේ අසරණ අම්මා තාත්තව මරා දාන දරුවෝ ඉන්නවා අජාසත්තලා. එයි මේ නපුරු ක්‍රියාවලට යන්නේ. මේ ක්‍රෝධ හිත පහළ වුණාම. සැබෑ සිතකින් හොඳ සිතකින් කවදාවත් තිබුණු දෙයක් නොකරන අය ඒ අසරණ අහිංසක අම්මලාට වද දෙනවා. දුක් දෙනවා. බෙන අඬ ගහනවා. නොඑක් විදිහෙන් හිංසා පීඩා ඇති කරනවා. මේ මානසික රෝගය වැළඳුනහම එයා රෝගියෙක් වුණාම යහපත අයහපත දන්නේ නැහැ. හැම දිනත් එක්කම ගැටෙනවා. අර ක්‍රෝධසිත ඇති වෙච්ච කලාබු රජුරෝ ශාන්තිවාදී අර අහිංසක තාපසතුමාට කොච්චර හිරිහැරයක් කළාද? එයාට පෙනුනේ නෑ දැන් තමන් රෝගියෙක් වෙලා කියලා. ඉතින් අපි මේ රෝගයටපත් වෙලා කොච්චරනම් විසම දේ කරලා ඇද්ද? මේ රෝගයටපත් වුනහම හොඳ නරක තේරෙන්නේ නෑ. එදාට මව්සෙනේ හස පියසෙනේ හස දැනෙන්නේ නෑ. සාමියා බිරිඳව හඳුනන්නේ නෑ. දරුවා මුණුපුරාව හඳුනා ගන්න බෑ. එවෙන් සතුටක් සොම්නසක් උපදින්නේ නෑ. බලන්න ඔබට අත්දැකීමක් නැද්ද කියලා වෙනදා සුරතලෙන් ආදරෙන් වඩා ගන්න දරුවෝ බොහොම සුරතල් බස් දොඩමින් ළඟට එනකොට ගහලා එලෝගත් වෙලාවල් නැද්ද? අපිට තරහ ගිය වෙලාවක දරුවෝ ආවොත් අපි ළඟට වෙනදා සෙනෙහසින් වඩා ගන්න අම්මලා තාත්තලා දරුවන්ට ගහලා එලවන්නේ නැද්ද? අන්න රෝගී හැටි. ප්‍රියමනාප දේ පවා අප්‍රිය දේ බවට පත් වෙනවා. මේ ක්‍රෝධ හිත ඇති වෙනවා. මේ අපි හැමෝටම තියෙන අත්දැකීම. කවුරු හරි ප්‍රියමනාප කෙනෙක් හිතයිසී කෙනෙක් කතා කළත් ඒක රුස්සන්නේ නැහැ. ඒකට නුහුරු වචනයක් කියනවා. ඔහුටත් නින්දා පහස කරහන්න පහර දෙන්නට තරම් හිත පෙළඹෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. එහෙනම් තමන් සිහි කරලා බලනවා මේ වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පරිගැනීම කියන නපුරු ගතිය ඇති වුණාම එහෙනම් මහා රෝගියෙක් වෙනවා නේද? එහෙම වුණාම නේද gedara සාමියා බිරිඳෙක් කඩදබර කරගන්නේ. තමන්ගේ ළඟට තනි නොතනියට ඉන්න දුක සැප බෙදා ගන්න ඉන්න බිරිඳට පහර දෙන්නේ. මේ නපුරු රෝගයට ගොදුරු වුණාම නේද? බිරිඳ සාමියාට වද බන්ධන වලට පත් කරන්නේ, නිന്ദා පහස කරන්නේ, දොස් දෙවල් තියන්නේ මේ නපුරු රෝගයට එළඹුණාම නේද? අහිංසක අසරණ දරුවන්ට වද බන්ධන දෙන්නේ, පහර දෙන්නේ මේ නපුරු රෝගයේ වැළඳුණාම නේද? මේ රෝගේ නැති වෙලාවේ බොහොම කාරුණික වෙන අය මේ රෝගයේ වැළඳුණාම නපුරු අය බවට පත් වෙනවා. ශාසනික ඉතිහාසය දිහා බලුවොත් ඒ බඳු තැන් බොහෝමයි උච්චර නපුරු ක්‍රියාවලට පෙළඹිලා තියෙනවාද? ඒ නිසා මෙන්න මේ අපේ අත්දැකීම් ටික සිහිපත් කරලා මෙනෙහි කරලා අනේ මේ බඳු නපුරු රෝගයනටපත් කරන වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පරිගැනීම වැනි නපුරු ගති పూర్ව දිශා භාගයේ කිසිදු සත්ත්ව සංධානයක ඇති නොවේවා, පහළ නොවේවා. මේ දිශා භාගයේ වාසය කරන්නා වූ අපාදී පාචත්පා බහුපා වූ ආර්ය අනාර්ය වූ දිව්‍ය මනුෂ්‍ය වූ දිය ගුණහසේ වසන්නා වූ සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා. ඊළඟට සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පරිගැනීම මේ නපුරු ගති යම් හිතක පහළ වුණොත් ඒ පහළ වෙච්ච මොහොතේම සැපහිමි වෙලා
ඒත් යම් මොහොතක අපේ හිතේ මෛත්‍රී සිතක් කරුණාවක් බුදු ගුණයක් ඇති වෙනකොට අනේ හිත සැපයෙන් පිරීලා යනවා. කයත් බොහොම සැහැල්ලු වෙනවා. හිතත් බොහොම සැහැල්ලුයි. හිතට කයට බොහොම සැප ලැබෙනවා. මෙන්න මේ සැපේ සුවේ ගැන හිතලා අනේ මේ වෛරය, ක්‍රෝධය, තරහ, ඊර්ෂ්‍යා, කලිගැනීම යම් හිතක පහළ නොවේ නම් මෙත් කරුණාදී උතුම් ගුණ සිතුවිලි පහළ වේ නම් ඒ හිතඳු හිතට කොච්චර ශාන්තියක් සැනසෙල්ලක්ද. අනේ ඒ බඳු කුසල සිතුවිලි, යහපත් සිතුවිලි මේ పూర్ව දිසා භාගයේ සිල් සංඛාන තුල පහළ වේවා. මේ දිසා භාගයේ වාසය කරන්නා වූ අපාදීපාසකපා බහුපාරිය අනාරෝගී මන් සමනුච්ච දියගොඩහසේ වසන්නා වූ සියලු සත් සංඛාන තුල මේ උතුම් ගුණ පහළ වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ විදිහෙන් పూర్ව දිසා භාගයට මෙත් වැඩුවා. උතුරු දිසාවට, පස්පස දිසාවට, දකුණු දිසාවට, උඩ දිසාවට, යට දිසාවට. පුළුවන් නම් මේ අතුරු දිසාවන්ටත් එක්ක දසු දිසාවට. මේ විදිහෙන් මෙත් වඩාගෙන යන්න. දෙවෙනි පියවර. මෙන්න මේ විදිහෙන් මෙත් වඩාගෙන යනකොට දැන් එක ප්‍රශ්නයක් තියෙනවා. මම සුවපත් වෙන්න කියන එකක් මෙතන කියවුනේ නැහැ. අඩුවක් ඔබට දැනෙයි. මම සුවපත් වෙන තැන මෙන්න මෙතනයි යෙදෙන්නේ. ඒක කියන්න ඕනේ නෑ මෙන්න මෙහෙමයි මම සුවපත් වෙන්නේ. දැන් ඔබ අවංකවම සියලු වරදට සියලු සත්වයන්ට සමාව දුන්නා. මේ ජීවිතේ විතරක් නෙමෙයි සංසාර ජීවිතේ වරදටත් එක්ක. ඔබද සමාව ගත්තා. ඊළඟට ඒ නපුරු හිතේ භයානකකම විපත්තිදායක බව හොඳට මෙනෙහි කළා. මෙන්න මේ ටික හරියට සිහියෙන් කළා නම් ඔබට සිහි සති චෛතසිකය බොහොම උදව් වේවි. ඔබේ හිතේ කෝපේ පහළ වෙච්ච වෙලාවට ඔබට තරහක් ආපු ගමන් ඔබේ හිත ඔබට කතා කරලා කියාවි උඹ සමාව දුන්නා නේද ඔය වරදට? ඔබ සමාව දුන්නා නේද ඔය වැරද්දට? සමාව දුන්නා නම් ආපහු ඒ වරද අල්ලගන්නේ කොහොමද? ඒ වරද අරඹයා තරහ ඇති කරගන්නවා නම් ඔබ සමාව දීලා නැහැ නේද? ඔබ වංකයි නේද? ඔබ වැරදි නේද? සත්‍යයේ පිහිටලා නැහැ නේද? ඔබට ඔබේ කුසල හිත ඔබට මේ මතක් කිරීම කරලා දෙවි. ඒ මතක් කිරීම කරනකොට ඇත්ත නේද මම සමාව දුන්නා. සමාව දීපු වරදකට මොකද මම ආපහු ඒ හිත පහල කරගන්නේ නරක හිත පහල කරගන්නේ කියලා ඔබ සුවපත් වේවි. එතනනුත් නතර නොවි ඔබ තුල කෝපය, ක්‍රෝධය වැඩෙනවා නම් ඔබ පුරුදු කළ කුසල සිත ඔන්න අවදි වෙනවා. අවදි වෙන ඔබට කතා කරලා කියනවා උඹ දැන් දෙඩෙක්. ඔබ දැන් සැප අහිමි කරගත්ත කෙනෙක්. වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම නපුරු හිතක පහළ වුණොත් ඒ හිතට සැප නෑ, ඒ හිතට දුකයි අයිති කියලා අපි හිත පුරුදු කළා. ඒ පුරුදු කළ හිත මතක් කරලා කියනවා දැන් ඔබ දුකටපත් වෙච්ච කෙනෙක්. ඔබට සිව් ඉරියව්වේම සැප නෑ. නිදිහානට ගියත් නිදිසුව ලැබෙන්නේ නෑ. කන්න ගියත් ආහාරයේ රස නෑ. ඉඳගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, වෙනත් වැඩක් කරන්න බෑ. ප්‍රියමනාප දුවා දරුවන් දෙමාපියන් නෑ, හිතවතුන් එක්කවත් සුවසේ සැපසේ ඉන්න බෑ. ඔබ දැන් සැපහිමි කරගෙන දුකට උරුමකාරයෙක් වෙනවා. මම දුකටපත් වෙලා කියන හිත මට උපදිනකොටම මගේ ක්‍රෝධය ඉබේමයි නිවිලා යන්නේ. තරහව මනාපේ නිවිලා යන්නේ ඉබේමයි. මම සුවපත් වෙනවා. ඊළඟට ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව හිතේ පහළ වෙනකොට මට කියලා දෙනවා ඔබ දැන් රෝගියෙක්. භයානක රෝගියෙක්. ඔය රෝගිය වැළඳුනහම ආදරෙන් සෙනෙහසින් ලේ කිරි කරපුවපු දෙතනේ කිරි දුන්නු සෙනෙහසින් හදාගත්ත ආදරණීය අම්මට ගහනවනේ, වද දෙනවනේ, බනිනවා, දොස් කියනවනේ, මරා දානවනේ. මේ බඳු නපුරු ක්‍රියාවන් කරන්න තරම් භයානක රෝගයකට යන රෝග ලක්ෂණය තමයි උපන්නේ.
අසරණ තාත්තා කෙනෙකුට ගහන්න වද දෙන්න මරා දාන්න පුළුවන් තරම් භයානක තත්වයකට උත්සන්න වෙන්න රෝගයේ මූලික ලක්ෂණය තමයි ඔය ඔබ තුල පහළ වුනේ. දැන් ඔබ රෝගියෙක් වෙලා ඒ රෝගිය උත්සන්න වෙනවා. ඔය රෝගය වැළඳුනහම බිරිඳව හඳුරන්නේ නැතුව යනවා. සෙනෙහසින් ආදරෙන් ළඟින් ඉඳගෙන දුකට සැපට ළඟින් ඉන්න කෙනාව අමතක වෙලා යනවා. ස්වාමියාව හඳුනන්න බැරුව යනවා. ආදරණීය දුවා දරුවන්ව හඳුනා ගන්න බැරුව යනවා. මේ භයානක රෝගය දැන් ඔබ තුල වැළඳිලා තියෙන්නේ කියලා. මතක් වෙනවා අපි අර පුරුදු කළ කුසල හිත. මතක් වෙනකොටම මේ මම දැන් රෝගියෙක් නේද කියලා දැනෙනකොටමයි ඔබේ හිතේ උපන්න තරහ ගතිය, ද්වේෂ ගතිය නිවිල සංසිඳලා යනවා. අනේ මම දැන් සපහිමි කරගත්ත කෙනෙක් නේද? මම දැන් සපවත් නෑ නේද? දැන් මට මේ සිව් ඉරියව්වේම සපහිමි වෙලා නේද? ආහාරයට ගියත් ආහාරයේ රස දැනෙන්නේ නෑ. නිදිහනට ගියත් නිදා ගන්නට බෑ නේද? දුකටපත් වෙලා සපහිමි වෙලා නේද? සැප නැති වෙලා නේද? මේව මතක් කරලා දෙනකොටම ඔන්න ඔබ සුවපත් වෙන තැන පටන් ගන්නවා. ඉබේම ඔබ සුවපත් වෙන්න ගන්න. ඔබ මම සුවපත් වෙන්න කියන්න ඕනේ නෑ. මේ නපුරු හිත් පහළ වෙනකොටම අර පුරුදු කළ කුසල සිත ඔබට පාඩමක් කියලා දෙනවා. ඔබ දැන් ලෙඩෙක්. ඔබ දැන් රෝගියෙක්. ඔබ දුකටපත් වෙච්ච කෙනෙක්. ඔන්න ඔබ සුවපත් වෙන්නේ. අනුන් සුවපත් වෙන්නේ කොහොමද? අනිත් කෙනාට තරහ අමනාපයේ ඇති වෙච්ච බව දැනගත්ත ගමන් අනිත් කෙනා දැන් කිපිලා ඉන්නේ, කෝප වෙලා ඉන්නේ. දැක්ක ගමන් ඔන්න ඔබට මතක් වෙනවා අනේ මේ මිනිස්සයා දැන් දුකටපත් වෙලා. දැන් මේ මිනිස්සයා ඇතුළතින් පිටතින් දැවෙන කෙනෙක්, මහා ගින්නකට ලං වෙච්ච කෙනෙක්. සිව් ඉරියව්වේම තපහිමි කරගත්ත කෙනෙක්. නින්දට ගියත් නිදිසුව නොලබන, කන්න ගියත් ආහාරයේ රස නොදැනෙන, ඉඳගෙන එක තැන ඉන්න බැරි, හිටගෙන ඉන්න බැරි, ඇවිද ඉන්න බැරි, කිසිදු වැඩක් පළක් කරන්න බැරි, කිසිදු සැපයකට හිමිකමක් නැති දුකටපත් වූ එක් වෙලා නේද මේ මිනිස්යාද? දෙමාපියන් ළඟ සෙනෙහසින් සතුටු වෙන්න බෑ. ස්වාමියා බිරිඳ ළඟ සෙනෙහසින් සතුටු වෙන්න බෑ. දුවා දරුවන් ළඟ මොනුකුරුනි කුරියන් ළඟ සතුටින් සෙනෙහසින් දැන් ජීවිතය ගෙවන්නේ. දැන් දුකටපත් වෙලා නේද? අනේ මේ අහිංසකයා දුකටපත් වෙලා නේද? දැන් මේ අහිංසකයා රෝගියෙක් වෙලා නේද? මේ රෝගයේ ඕනම භයානක විපත්තියක් කරන්න පුළුවන් තත්ත්වයක් නේද? අසරණ ආදරණීය අම්මා තාත්තා මරා දාන තරම් භයානක රෝගියක් නේද මේ වැළඳිලා තියෙන්නේ. අනේ මේ රෝගයෙන් කොච්චර විපත්ති කරගන්න අය ලෝකේ ඉන්නවද? ඉතින් මේ මිනිස්යාත් මේ විපත්තියක් කරගත්තොත් කොච්චර විනාශයක්ද? මොහු දැන් සැපහිමි කරගත්ත කෙනෙක් නේද? සැපයෙන් පිරිහිච්ච කෙනෙක් නේද? කියලා අනිත් කෙනාව දකිනකොට ඔහු කෙරෙහි උපදින්නේ කුමක්ද? අනුකම්පාව, කරුණාව උපදිනවා. මෛත්‍රිය ළඟට එකතු වෙන්න ඕන කරුණාව. කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුක දකින බව. දුකේ කම්පා වෙන බව. දැන් වෙනද අනිත් කෙනා තරහ වුණාම තමනුත් ඊට වඩා කෝප හිතක් පහළ කරගත්තා. ඒකට ප්‍රතිවිරෝධතා දක්වන්න ගියා. දැන් ඔබට ඔබේ හිත කියනවා අනේ මේ මිනිස්සයා දුකටපත් වෙච්ච කෙනෙක්. දැන් රෝගියෙක්. ඉතින් මේ මිනිස්සයාත් එක්ක මොකටද හැප්පෙන්නේ? තවත් දුකටපත් කරන්න එපා මේ මිනිස්යාව. ඔබට කියලා දෙනවා ඔබේ කුසල හිත. එතකොට ඒ කෝපයටපත් වෙච්ච කෙනාගේ ස්වාමියාගේ හරි බිරිඳගේ හරි දරුවන්ගේ හරි දෙමාපියන්ගේ හරි හිතවතාගේ හරි කාගේ හරි ඒ කෝප හිත වැඩෙන්න ඔබ තෙල්වක් කරන්නේ දර පිදුරු දාන්නේ නැහැ. ඔබෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ ඒ කෝපේ වැඩෙන්න. ඔහු මොනවා කිව්වත් ඔබ නිහඬයි. ඔබ ඉවසනවා. ශාන්තිවාදී තාපසතුමා අත්පා කපද්දි කන්නාසාදී කපද්දි ඉවසගෙන හිටියා. ඉතින් මට ඔහේ කියපු ආයෝන දෙයක්. එයා ලෙඩෙක් නේද? එයා රෝගියෙක් වෙලා. පිස්සෙක් උන්මත්තකේ බැන්නට අපි මේ මිනිහයාට බනින්න යන්නේ නැහැ.
ඒ මනුස්සයාට ගහන්න යන්නේ නැහැ නේ. එහෙම ගියොත් අපිත් උන්මත්තක වෙනවා. එයා දැන් උන්මත්තකයෙක් වෙලා. එයා පිස්සෙක් දැන්. එයා කියන දේවල් වලට මමත් කතා කරන්න ගියොත් මාත් පිස්සෙක් වෙනවා. ඒ නිසා මම ඉවසනවා. ඒ මනුස්සයා දුකටපත් වෙච්ච කෙනෙක්. දැන් රෝගියෙක් වෙලා නේද කියලා. ඔහු කෙරෙහි අනුකම්පාව කරුණාව උපදිනකොට ඔන්න අපි මෛත්‍රී භාවනාවෙන් කරුණා භාවනාවටත් ගියා. එතකොට ඔහුගේ ක්‍රෝධයට වෛරයට දර නොලැබෙනකොට ඔහුද සුවපත්. ඔහුගේ හිතේ කෝපේ ඉක්මනින් නිවිලා යනවා. දැන් තමනුත් සුවපත් වෙනවා, අනුනුත් සුවපත් වෙනවා, ලෝකයන් සුවපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහෙන් මේ මෛත්‍රී භාවනාව ටික දවසක් වඩලා පුරුදු කරලා බැලුවොත් ඔබට දැනේවි මේකේ සත්‍ය අසත්‍ය භාවය. මගතුටේදී ඔබේ ආයතනයේදී වෙනදා අමනාප ගති හදාගෙන, ද්වේෂ ගති හදාගෙන, හිලුටු ගති හදාගෙන දෙවි දෙවි ඉන්න වෙලාවේ ඔබට කොච්චර සැනසෙල්ලේ ඉන්න පුළුවන්ද කියලා. අනිත් කෙනා කෝප වෙලා රෝධයෙන් කෑ ගහන වෙලාවේ ඔබට ඒ දිහා අනුකම්පාවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් ඒ දිහා බලන්න ඔබ තුල ශක්තියක්, දක්ෂතාවයක් උපදිනකොට ඔබට දැනේවි ඔබේ ආධ්‍යාත්මික කොච්චර දියුණු වෙනවද කියලා. එනිසා මෙන්න මේ බඳු හදවතක්, මේ බඳු පැවැත්මක් අපේ సంతාන තුල ඇති කර ගන්න ඕන. එහෙම නැත්නම් මේ කෝපය, මේ ක්‍රෝධය අපි හැම කෙනෙක්ම දවලත් හවලා දානවා. යකඩෙන් හටගන්න මලකඩය ඒ යකඩෙන්ම කාලා විනාශ කරනවා. ඒ වගේ අපේ හිතේම උපදින ද්වේෂ හිත අපේ මුළු ආධ්‍යාත්මය වනසලා දානවා, විනාශ කරලා දානවා. එපා පින්වත්නි, ඒ තැනට ඉඩ දෙන්න. ඒ ආධ්‍යාත්මය විනාශ කරන ද්වේෂ හිතට ඉඩ දෙන්න එපා. ඒ කාපු හැටි උදුරලා ගලවලා පැත්තකට දාන්න. ඒ නපුරු හිතේ ආදීනව ගැන හිතන්න. ඒ නපුරු හිතේ ආදීනව ගැන හිතලා සංසාර ගමනේ අත්විඳින්නට වෙන ඵල විපාක ගැන හිතලා මෙලව ජීවිතයේ ඇති වෙන අසාර්ථක භාවයන් ගැන හිතලා ඒ කෝපසිත සංසිඳවා ගන්න බලන්න. ඒ සිත් නිවාගත්තොත්, සනසාගත්තොත් ඒ මෛත්‍රී සිතෙන් ගත වෙන ජීවිතයට හැමදාම සහනයේ සැනසෙල්ල තියෙනවා. සුවසේ නිදිනවා, සුවසේ පිපිටෙනවා. දෙවියෝ රකින්නවා, මිනිස්සුයෝ රකින්නවා. දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා. වශයෙන් විසෙන් ගින්නෙන් අවියායුධ වලින් අනතුරු වලට ලක් වෙන්නේ නැහැ. සිත බොහෝම ඉක්මනින් සමාධිගත කරගන්න පුළුවන්. මුහුණ ප්‍රසන්න වෙනවා. පැහැපත් මුහුණක්, පැහැපත් කයක් ලැබෙනවා. සිහි මුලා නොවි හොඳ සිහියෙන් මරණයට මුහුණ දෙන්න පුළුවන් සුගති ලෝකයකට යන්න. එහෙම නැත්නම් මරණ මොහොත නිවන් දකින මොහොතක් කරගන්න පුළුවන් වේවි. ඒ ටික කරගන්න බැරි වුණොත් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දියට යන්න පුළුවන් වේවි. මේ බඳු ආනිසංස ගොඩක් මේ ජීවිතේම ලබන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ ආනිසංස 11න් 10ක්ම මේ ජීවිතයේ මෙලව ජීවිතයේදී. ඉතින් මේ බඳු ආනිසංස ගෙන දෙන මේ ආකාරයෙන් මෛත්‍රී සිතක් උපදවා ගැනීම, පහළ කර ගැනීම අපි හැමෝගෙම යුතුයකමක් වගකීමක් වෙනවා. එනිසා ද්වේෂ හිත පිළුණු වෙච්ච ආහාරයක් වගේ විසි කරලා හක් කරලා දාන්න. තුවාලයක් පොඩු ගියාම කපලා අයින් කරලා දානවා. ඒ වගේ පැත්තකට දාන්න. හිතේ කොනක තියාගන්න ඉඩ දෙන්න එපා. හැම මොහොතකම සංසාරේ පුරා වෙච්ච වරදට සමාව දෙන්න. ඔබ සමා කරවා ගන්න. ඒ පරණ වැරදි සියල්ල අතහරින්න. මේ භික්ෂු ශාසනය තුල එවැද්දසා ගන්නවා කියන විනය කර්මයක් තියෙන එකයි කරන වරදි අතහැරලා දානවා නිවැරදි කරගෙන. ඒ නිසානේ අනන්ත සංසාර ගමනේ නොඑක් හේතු නිසා, අසත්පුරුෂය සුර නිසා, ධර්මයේ පිහිටක් පිළිසරණක් මඟ පෙන්වීමක් නොලද නිසා, නපුරු පාපී සිත් නිසා, දුෂ්ට දුර්ජන ඇසුර නිසා මගේ අතින් ලෝක සත්‍යයන්ට අනන්තවත් දෝෂ විපත්ති සිදු වෙන්නේ නැති. මම මේ සියලු දෝෂයන්ට
සමා වෙනවා සමා කරගන්නවා කියලා සියලු වර්ගයට සමා කරවගෙන ඔබ ටිකක් උත්සාහවත් වුණොත් මේ ආකාරයෙන් මේ විදිහෙන් මෛත්‍රී සිත උපදවා ගන්න ඒකාන්තයෙන් ලොකු සංසිඳීමක් වෙනවා සැනසෙල්ලක් වෙනවා. එනිසා පින්වතුනි ඔබට පුළුවන්කම ලැබෙවි මේ ජීවිතේ ඔබ ගත කරන සමාජික ජීවිතය සතුටින් සැනසුමින් ජීවවන්න. ඔබට පමණක් නෙවෙයි මේ නිවස තුල සමගිය සමාදානයේ ගොඩනැගෙවි. අසල්වැසියන් අතරේ පවුලේ හිතවතුන් අතරේ සමගිය සමාදානයේ ගොඩනැගෙවි. එනිසා ඉවසන්න බැරි දෙයක් නෑ. හැම තැනකම ඉවසලා සැනසීමෙන් ලබන්න බලන්න. ඒ සඳහා ඔබට මේ රාත්‍රියේ නිය සූසත් ධර්මයේ මහත් වූ උපකාරයක් වේවා. මෙත් සිතෙන් සිත් සැනසේවා. සැනසුණු සිත් ඇති ඔබට මේ සසර දුක් ගෙවා ලබන අමා නිර්වාණ සාන්තිය පිණිසද මේ උතුම් සද්ධර්මයේ උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද දවසේ රංජන වීරරත්න මහත්මයා තමන්ගේ ආදරණීය දුවා දරුවන් මෑණියන් එකතු කරගෙන උදාර පින්කමක් මේ වෙලාවේ සිද්ධ කළා. සමමිය පරලෝකීය ඥාති හිතයිසින් සතුටු කරන්න සංග්‍රහ කරන්න සංසාර ජීවිතේ සුවපත් කරන්න. ඒ ආදරණීය මව්පියන් ආදරයෙන් සිහිපත් කරමින් එයන්ට සංසාර ජීවිතයේ සූපත් කරගන්න පුළුවන් උදාර පින්කමක් සද්ධර්ම දානමය පින්කමක් අපි සිද්ධ කරගත්තේ. ඉතින් මේ සිද්ධ කරගත්ත පින්කම දැන් අපි හැමදෙනාටම අනුමෝදන් කරනවා. පළමු කොට අපි මේ සිද්ධ කරගත් උදාර කුසල පුණ්‍ය සම්පත්තිය මත බුදුවන කල්යාණ මිත්‍රාර්ය මෛත්‍රී නාත මෙත්බෝසතාණන් වහන්සේ ඇතුළු බුදුරු සත්‍යයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය මේ ස්ථානයේ ගමට පලාතට තම තමන්ගේ වස්තු ආදීට අධිග්‍රහිත පින් කැමැති සියලු දේව සමූහයාට පින් අයිති වේවා. දීර්ඝ වැඩි වේවා. පතන බෝධියෙන් නිවනින් තනසිතායි සාධු දෙවියන්. විශේෂයෙන් ඒ වීරරත්න මහත්මයා නමින් නැසීමේ පරලෝකීය යාදරණීය කීර්තනං ආදී කොට ඇති සිහි කටයුතු සාලේ ඥාති හිතයිසී හැමදෙනාගේ නම් ගොත් සිහිපත් කළා. ඒ නමින් සඳහන් කළේ ඥාති ඒ දෙපාර්ශ්වයේම ඥාති හිතයිසීන්ටත් සංසාර ගමනේ ඥාතිත්වයේ පින් බලාපොරොත්තු වෙන දෙනාටම මේ හැමදෙනා නමින් නැසීමේ පරලෝකීය සකල ඥාති වර්ගයාටත් මේ ස්ථානයේ ගොඩනගන්නට හේතු මහා ස්වාමීන් සියලු හිතයිසීන්ටත් විහාරකණේ අපවත් වූ අදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත් අපේ ආචාර්ය පාචාර්ය උපස්ථායක දායකාරකාදී දිනාට මේ පින් 100ක්පත් වේවා. සතර ජීවිත සුවපත් වේවා. සුවපත් වේවා. මේ දුක් පෙරි සංසාර කතරේ මෙතර වේවා යන කාරණාවත් සාදු කියලා. විරාත් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටමත් ඔබ අප හැමදෙනාටමත් ගෞරවනීය තේහාමුදුරන් වහන්සේලාට අප හැදු වැඩු ගුරු දෙමාපිය දුවා දරුවන්ට උපකාරක උපස්ථායක දායකකාරකාදී මටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුන්වන් යානුභාවයෙන් ආශිර්වාදයෙන් සපත ශාන්තිය සානීසන සිල්ල දුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවනයේ සිද්ධ වේවා. අපලව දුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් මග වේවා. ලෝභ දේශ මොහ නපුරු දුක්ඛ කරගෙන උතුම් කුසල සිත් මතු කරගෙන කටයුතු කරන්නට ඒ මඟ පෙන්වන සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා. දස කුසලයට පංච දුස්චරිතයට යොමු කරන
පාපී දුර්ජන ඇසුරක් කිසි කලකවත් සිදු නොවේවා. මේ සසර කතරේ සරණාතුරු සිව් අපාය ආදී දුක්ඛදායක සාපපාසාදී දුකට දෙන්න. වහවහ අපි හැමදෙනාගේම චිත්ත පංචුණු රුවන් දහමට සාතුණු ප්‍රතිපත්තිය ප්‍රතිපදා ජීවිත නිවැරදි සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබනවා නිවන් සුව පරිණරවාම සිද්ධනා ලැබේවා සලසේවා. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තං සරාජෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දති ධර්ම ශ්‍රවණයන් සම්පූර්ණ නිවන් සුව සැලසේවා.